අලුත් ලෙට හෙඩ් එක. මේකේ තියෙන්නේ ජාතික හදිසි ගිලන් රථ සේවය. මේක සුවසැරිය කියන එක නැහැ. සුවසැරිය හලද? නෑ සුවසැරිය පදනම කියලා මේ චූටියට පේන්නේ නැති වෙන ගහලා තියෙනවා. සංවර්ධනය කිරීම මිසක් මේක ජනතාවගේ ඕනෑම හදිසියකදී ජනතාවට මතක හිටින අංකයක් බවට පරිවර්තනය කිරීම මිසක් මේකේ අංපොල පාට හරි ගහලා තියෙන සමන්ලේඛ හරි මොකක් හරි වෙන මොකක් හරි එකක්වත් වෙනස් කරන්න නෙමෙයි. සුවසැරිය. ඒක වෙනස් කරන්න එපා ඇමතුමා. මිනිස්සු මේ නමට පුරුදුයි. ඒකට කැමති. ඔය මේක තමයි ඔයගොල්ලන්ගේ අලුත් පාට. කරන්න එපා. ඒක එල්ලෙන්නේ අපරාධ. ඔය වැඩෙන් ඔබතුමා ලොකු හානියක් කරගන්නවා. අපි නොකරපු වැඩක් හරිද? අපි මේක සංවර්ධනය කරන්න යනකොට දැන් මේමයි මම මේක ටයර් මාරු හරිද? මේක ටයර් මාරු කරන්නයි බැටරි මාරු කරන්නයි කායින්වත් ආන්න ඕනේ නැහැ. 2018 මේ පාර්ලිමේන්තුව ඔය පැත්තේ ඉඳගෙන එතකොට සුවසැරිය කියන නම අපි නිර්මාණය කරේ ඒක දේශපාලන අරමුණක් කිසිසේත්ම නැහැ. සිසු සැරිය තියෙනවා, සුවසැරිය තියෙනවා. සුවසැරිය සහ සුහපඩත්තම් සේවය. මේ තියෙන භාෂා දෙකෙන්ම තියෙනවා. සුහපඩත්තම් සේවය කියන්නේ දෙමළින් සුවසැරිය කියන එක තමයි. එතකොට මේ පනතේ කිසිම තැනක අපි මෙය ඒක එල්ලෙන්නේ අපරාධ. ඔය වැඩෙන් ඔබතුමා ලොකු හානියක් කරගන්නවා. අපි නොකරපු වැඩක් හරිද? අපි මේක සංවර්ධනය කරන්න යනකොට දැන් මේමයි මම මේක ටයර් මාරු හරිද? මේක ටයර් මාරු කරන්නයි බැටරි මාරු කරන්නයි කායින්වත් ආන්න ඕනේ නැහැ. කියනවා වෙනුවට අරගෙන යන එකට විතරයි අපි මේ විසඳුම ගෙනාවේ. ඉතින් ඒ නිසා ගරු ඇමතුමා මේ තියෙන්නේ අලුත් ලෙට හෙඩ් එක. මේකේ තියෙන්නේ ජාතික හදිසි ගිලන් රථ සේවය. මේක සුවසැරිය කියන එක නැහැ. සුවසැරිය හලද? නෑ සුවසැරිය පදනම කියලා මේ චූටියට පේන්නේ නැති වෙන ගහලා තියෙනවා. එහෙම නෙමෙයිනේ. මේ තියෙන්නේ මේක තමයි සුවසැරිය. ඒක වෙනස් කරන්න එපා ඇමතුමා. මිනිස්සු මේ නමට පුරුදුයි. ඒකට කැමති. ඔය මේක තමයි ඔයගොල්ලන්ගේ අලුත් පාට. කරන්න එපා. හැබැයි ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමාට give me 1 second sir please sir I'll finish. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඔබතුමා මේ ගැන කතා කරා. මම ගරු ජනාධිපතිතුමාටත් මේක ගැන කිව්වා. පත්වෙච්ච දවසේ පාර්ලිමේන්තුවේ ගෝඨාභය රාජපක්ෂ මහත්තයා මේක මාරු කරෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මාරු කරෙත් නැහැ. ලංකාවේ වැඩිපුරම ආදරය කරන සේවාව මේක. හරි පැත්තකින් තියන්නකෝ. අනිත් අවසාන කතාව තමයි මේකේ මේ ඔබ්ජෙක්ටිව් එක වෙනස් කරන්න එපා. Sir, you also doctor no sir, you know very well. හරි මේකේ ඔබ්ජෙක්ටිව් එක වෙනස් කරන්න එපා. මේ ඔබ්ජෙක්ටිව් එක තියෙන්නේ පූර්ව රෝහල් ප්‍රතිකාර ගිලන් රථ සේවා සහ හදිසි ප්‍රතිචාර. මේක කියන්නේ මොකක්ද? මේක කියන්නේ පොඩක් කියන්නේ මේක කියන්නේ එක නෙමෙයි. මේක කියන්නේ හදිසි සත්කාර හා පූර්ව රෝහල් ගිලන් රථ සේවා. අරමුණ වෙනස්. අපි කියන්නේ මේක මේ ෆස්ට් ඒඩ් එක පූර්ව ප්‍රතිචාර කියන්නේ. හරි ඉමර්ජන්සි රෙස්පොන්ස්. ඇම්බියුලන්ස් කියන්නේ වෙන වැඩක්. පුද්ගලෙක්ව දාගෙන යන එක. ඒ පූර්ව රෝහල් ඇම්බුලන්ස් සර්විස් එකක් විතරයි ගරු ඇමතුමා මම මේ පනත මේ පාර්ලිමේන්තුවට එදා ඉදිරිපත් කරලා පක්ෂ විපක්ෂ කිසිම කෙනෙක්ගෙන් කිසිම ඔබ්ජෙක්ෂන් එකක් නැතුව අපි මේක සම්මත කරේ. ඒ නිසා මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. මේක සේවාව ඉහළට ගෙනියන්න ඕනේ. අදටත් ලෝකේ ඉහළම ඇම්බුලන්ස් සේවයක් කියලා වර්ල්ඩ් බැංක් එකේ මේක පිළි අරගෙන තියෙනවා. අපි සුබපතනවා. අපි ගරු මන්ත්‍රීතුමා හරි අපි සුබපතනවා. ගිය අවුරුද්දත් අපි මේකට බිලියන් 5ක් වෙන් කරා. මේ අවුරුද්දෙත් වෙන් කරනවා. ඒක ස්තුතියි. නමුත් මේක වෙනස් කරන්න එපා. බොහොමත්ම ස්තුතියි. සෞඛ්‍ය මන්ත්‍රී ගරු කතානායකතුමනි ඔය පැත්තේ හිටියා රාජසේනාත ඇමතුමා හිටියා, සෞඛ්‍ය ඇමති හිටියා, රමේෂ් පත්‍ර ඇමතුමා හිටියා. රාජසේනාත රමේෂ් පත්‍ර වගේ ඇමතිවරුත් ආරම්භ කරපු සෞඛ්‍ය සේවාවේ වැඩසටහන් අපි නවීකරණය කරමින් සංවර්ධනය කරමින් යනවා. එහෙම තමයි මේක සමහර කටයුතු තියෙනවා බැට්නියක් වගේ ඉස්සරහට අරගෙන යන්න ඕනේ. ඉතින් අපේ මේ 1990 ගිලනත සේවාව සෞඛ්‍ය සේවාවේ කොටසක් හැටියට සැලකලා අපිට වැදගත් වෙන්නේ රෝගීන්ගේ ජීවිත බේරා ගන්න එක. ඒක සෞඛ්‍ය සේවාවේ අඛණ්ඩ කොටසක් හැටියට තමයි ගමන් කළ යුතු වන්නේ. එතකොට මේ අපේ විශේෂයෙන් ගිලනත සේවාවන් සම්බන්ධයෙන් අපිට තිබෙන රෝහල්ල තිබෙන ඇම්බියුලන්ස් සර්විස් එක සහ මේ සර්විස් ගැන අපේ ඉමර්ජන්සි ෆිසිෂියන්ස්ලා සහ ඒගොල්ලන් කොලෙජ් එක නිරන්තරයෙන් සාකච්ඡා කරමින් දැනුවත් කිරීම. මොකද මේ 19 පවත්වාගෙන යාමේදී ඉමර්ජන්සි ෆිසිෂියන්ලා කාර්යභාරය අති විශාලයි. ඒ අයත් මේකට සම්බන්ධ කරගෙන තමයි මේ සියලු නවීකරණ කටයුතු මොන හරි මේක ඉස්සරහට අරගෙන උත්සාහ කරමින් තියෙන්නේ. මම හර්ෂිලා මන්ත්‍රීතුමත් එක්ක වාදයකට පැටලෙන්න යන්නේ නැහැ.
මම කලින්ම මගේ උත්තරේ බොහොම පැහැදිලිව කිව්වා. මේකෙදී අපිට වැදගත් වෙන්නේ සේවාව සංවර්ධනය කිරීම මිසක් මේක ජනතාවගේ ඕනෑම හදිසියකදී ජනතාවට මතක හිටින අංකයක් බවට පරිවර්තනය කිරීම මිසක් මේකේ අංක පොළ පාට හරි ගහලා තියෙන සමන් ලේඛ හරි මොකක් හරි වෙන මොකක් හරි එකක්වත් වෙනස් කරන්න නෙමෙයි. ඒවා ඒ පාට එහෙමම පවතිනවා. 19 යනුවේ එලෙසම පවතිනවා. සුවසරේ පදනේ මෙලෙසම පවතිනවා. මේකේ තියෙන වචන මේකේ තියෙන මේ පනතේ පරමාර්ථයෙන් වැඩ දියුණු කරමින් පවත්වාගෙන යනවා. ඒක අපි කරමින් යන්නේ. ඒක ක්‍රියාත්මක කරන්න පුළුවන් මණ්ඩලයක් මම පත් කළා. ජනාධිපතිතුමා තමයි පත් කරේ. අපි තමයි යෝජනා කරේ. අපේ යුද හමුදාවේ හිටපු විශ්‍රාමික මේජවරයෙක් සහ ව්‍යාපාරිකයෙක්, වෛද්‍යවරයෙක්, නීතිඥයෙක් ඇතුළු මේකට මැදිහත් විය හැකි රටේ වෙන ශේෂ්ත්‍රවල හැකියාවන් පෙන්නපු දක්ෂතාවයන් සහිත කණ්ඩායමක් අපි ඉදිරිපත් කළා තියෙනවා. ඒ අය මේ කටයුතු ඉදිරි කරගෙන යාවි. හරිද? ගරු සුවසැරිය තියෙනවා, කිසි ප්‍රශ්නයක් නැහැ. ඒවා අපි ප්‍රචාරය කරනවා. ඒ වගේම කෝට්ටේ ඕන්නම් අර බස් වලටවත් ගහලා දෙන්නම්. හරිද? ඔක්කොම කරන්නම්. ඒවා තියෙනවා. ඒවා බය වෙන්න බය. ඒවා වචනත් එක්ක පැටලෙන්නේ නැහැ. ඒ කියන්නේ මේමයි මේ යම් දෙයක් අපි මේ රට වෙනුවෙන් කරා නම් තව කවුරුරේ කණ්ඩායමක් ඒක වර්ධනය කරලා ලෝකේ ඉස්සරහට යන තත්ත්වයන් එක්ක වර්ධනය කර යනකොට සතුටු වෙන්න ඕන පටන් ගත්ත අය. ඒකයි මම කිව්වේ එතුමාට මම ස්තුති වෙනවා කියලා. වැඩිව ඒක එල්ලෙන්න අපරාධ. ඔය වැඩෙන් ඔබතුමා ලොකු හානියක් කරගන්නවා. අපි නොකරපු වැඩක් හරිද? අපි මේක සංවර්ධනය කරන්න යනකොට දැන් මෙහෙමයි මම මේකේ ටයර් මාරු හරිද? මේකේ ටයර් මාරු කරන්නයි බැටරි මාරු කරන්නයි කායින්වත් දාන්න ඕනේ නැහැ.